කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ලබා දීමට එම මධ්‍යස්ථානාධිපති ඒ වගේම මහලේකාධිකාරී සහාය ලේකක කාරක සංඝ සභික පූජ්‍ය කර්මස්ථානාචාර්ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ මූලික සංවිධාන කටයුතු ඇතුළුව ඒ වගේම උන්වහන්සේගේ කාර්ය මණ්ඩල හැමදෙනාගේම සහයෝගයෙන් මේ සභාවේ කටයුතු අද අපිට මේ ස්ථානයේ පැවැත්වීමට අදාළව සංවිධාන කටයුතු කරගන්න තව තිබෙනවා. ඒ වගේම අද සභාව මූලික කාර්යභාරයට බවට පත් වෙන්නේ අභිනව පාලක සංඝ සභාව පිහිටුවීමයි. ඒ අභිනව පාලක සංඝ සභාව පිහිටුවීමට අදාළ කාර්යභාරයන් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ තේරීම්බාර අනුකාරක සභාව විදිහට කාර්ය සභාවෙන් පත් කරන්නට යෙදුණු ඒ සභාවේ ගරු සභාපති අතිපූජ්‍ය අනුනායක වලේබොඩ ගුණසිරි අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය මහා ලේකාධිකාරී පූජ්‍යතර අපි අකරැල්ලේ ඥානවංශ ස්වාමීන් වහන්සේගේ ලේකකත්වයෙන් ඒ වගේම සමාජිකයන් විදිහට පූජ්‍යතර මා උත්සාවයේ අග්‍රධම්ම පරියත්ති නියෝජ්‍ය ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ ඒ වගේම පූජ්‍ය මයිලපිටියේ සමිද්ධ වංශ කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේ පූජ්‍ය බලගල්ලේ ධම්මසීහ පාලක සංඝ සභික ස්වාමීන් වහන්සේ කියන මේ ස්වාමීන් වහන්සේලාගේ යුතු අනුකාරක සභාවකින් සංඝ සභා 48 වෙනුවෙන් තේරීම්බාර මණ්ඩල 48ක් පත් කරලා ඒ කාර්යභාරය ඊටාම විශිෂ්ට විදිහට ලොකු කැපවීමකින් වියදමකින් ලේකම් ස්වාමීන් වහන්සේ මූලිකත්වයේ ලබාගෙන කටයුතු කිරීම පිළිබඳව උන්වහන්සේලාට අපේ ප්‍රසාදය පළ කරමින් සභාවේ කටයුතු ආරම්භ කිරීම සඳහා අද විශාල කාර්යභාරයන් රාශියක් තිබෙන බැවින් අපි කාලේ ඊටාම මැනවින් කළමනාකරණය කිරීමට සිදු වෙනවා. ඒ සඳහා හැමදෙනාම සහයෝගය ලබා දෙන්න ඉල්ලා සිටිමින් සභාවේ මූලාසනය සඳහා මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක දුරන්දර අග්ගමහා පණ්ඩිත අවසරයි මකුලෑවේ ශ්‍රී විමල අභිධාන මාහිමිපාණන් වහන්සේට මා ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සියලු දෙනා වහන්සේටම තෙරුවන් සරණයි. දැන් අපේ අභිනව පාලක සංඝ සභාව පිහිටුවීමේ රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමට තිබෙන්නේ. පළමුවෙන්ම තිබෙන්නේ දැන් කටයුතු ආරම්භ කිරීම මුලසුන පිළිගැනීම කටයුතු සිද්ධ කළා. ඊළඟට තියෙන්නේ ප්‍රාරම්භක ගාථා සජ්ජායනාව හා මූලික භික්ෂු ප්‍රතිපදා ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම. නිසා පළමුවෙන්ම ආරම්භක ගාථා සජ්ජායනය සිද්ධ කරමු. සුඛෝ බුද්ධානං උපාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගී සමග්ගාණං තපෝ සුඛෝ බුද්ධානං උපාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගී සමග්ගාණං තපෝ සුඛෝ බුද්ධානං උපාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගී සමග්ගාණං තපෝ සුඛෝ. මූලික භික්ෂු ප්‍රතිපදා ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම. මූලික භික්ෂු ප්‍රතිපදා ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම සඳහා මා කාරුණිකව ආරාධනා කරන නියෝජ්‍ය මහා ලේකාධිකාරී පූජ්‍යතර අකරැල්ලේ ඥානවංශ නායක ස්වාමීන් වහන්සේට. සීලවන්තෝ ගුණවන්තෝ භික්ඛු භාවෝච පත්තෝහං පාතිමොක්ඛ සුසන්වරෝ පටිජානාමි බුද්ධියා. සිල්වත් ගුණවත් භික්ෂුවක් වන මම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන බවට අවබෝධයෙන් ප්‍රතිඥා දෙමි. රාමඤ්ඤ භික්ඛු වංශේන සම්මා ආචාර්යා ගතං සම්මතෝ කතිකා රක්ඛං පටිජානාමි බුද්ධියා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ භික්ෂු වංශයෙන් සම්මත කරන ලද ආචාර්ය පරපුරෙන් පැවතෙන කතිකාවත ආරක්ෂා කරන බවට අවබෝධයෙන් ප්‍රතිඥා දෙමි. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද නිකායේ පාලක සභාවේ සමාරම්භක දිනය අලුතින් කාරක සංඝ සභික දිසාපාලක
අනුවිද්‍යක ස්වාමින් වහන්සේලා පත්කොට සම්මත කරන දවස හැටියට අද මේ පාලක සංඝ සභාව පැවැත්වෙන්නේ. අද මේ පාලක සංඝ සභාව සඳහා වැඩම කොට වදාළ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අතිපූජ්‍ය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, අතිපූජ්‍ය මහෝපාද්‍යය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, පූජ්‍යතර මහලේකකාධිකාරී නායක ස්වාමින් වහන්සේ, පූජ්‍යතර සංඥාලේකකාධිකාරී නායක ස්වාමින් වහන්සේ, පූජ්‍යතර අධිකරණ ලේකාධිකාරී නායක ස්වාමින් වහන්සේ, ඒ වගේම ඒ නියෝජ්‍ය මහලේකාධිකාරී ස්වාමින් වහන්සේලා, නියෝජ්‍ය සංඥාලේකාධිකාරී ස්වාමින් වහන්සේ, නියෝජ්‍ය අධිකරණ ලේකාධිකාරී ස්වාමින් වහන්සේ, පූජ්‍යතර පළාත් නායක ස්වාමින් වහන්සේලා, ඒ වගේම අභිනව කාරක සභික ස්වාමින් වහන්සේලා, අභිනව දිසාපාලක ස්වාමින් වහන්සේලා, අභිනව අනුවිද්‍යක ස්වාමින් වහන්සේලා ඇතුළු මේ සභාව සඳහා වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නය, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටහනාචාර්ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේත් සංවර්ධන සභාව අතර නියෝජනය කරමින් ඒ ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලා, ඒ වගේම නියෝජ්‍ය ලේකාධිකාරී ස්වාමින් වහන්සේලා වැඩම කොට සිටිනවා. ඒ සියලුම ස්වාමින් වහන්සේලා, ආයතනාධිපති අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ සහ ආයතන පාලක සභාව වෙනුවෙන් අපි ඊටාම ගෞරවයෙන් ආශිර්වාද පෙරටුව පිළිගන්නවා. සියලු දෙනා වහන්සේටම තෙරුවන් සරණයි. ඒ අනුව සංඝ සභා 48 ආවරණය වෙන පරිදි පත් කරලා තිබෙනවා කාරක සභිකයන් වහන්සේලා, දිසාපාලක ස්වාමින් වහන්සේලා, අනුවිජ්ජික ස්වාමින් වහන්සේලා, පූජ්‍ය හම්බන්තොට ප්‍රාදේශික සංඝ සභාව, පූජ්‍ය රන්සෑගොඩ විභාවී මහා ස්ථවිර කාරක සභික, පූජ්‍ය මාවැල්ලේ විජේකිත්ති මහා ස්ථවිර දිසාපාලක, පූජ්‍ය දංගල්ලේ ජිනරතන මහා ස්ථවිර අනුවිජ්ජික, පොත්තේවැල සංඝ සභාව, පූජ්‍ය නලගම ධම්මවංශ මහා ස්ථවිර කාරක සභික, පූජ්‍ය ගැටමාන්නේ ධම්මාලංකාර මහා ස්ථවිර දිසාපාලක, පූජ්‍ය කිරින්දේ අමරකීර්ති මහා ස්ථවිර අනුවිජ්ජික. අද මේ පාලක මහා සංඝ සභාවට අභිනවයෙන් පත්වෙච්ච කාරක සංඝ සභික, ඒ වගේම දිසාපාලක, අනුවිද්‍යක සියලුම ස්වාමින් වහන්සේලාට අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේලාට නිකාය ප්‍රතිපත්ති සංවර්ධනය වෙනුවෙන් කැපවීමට ආශිර්වාද කරනවා. මේකේ මුලින්ම නිකායේ ප්‍රතිපත්ති සංවර්ධන සභාව විසින් නිකුත් කළ මේ පොතෙහි මුලින්ම සඳහන් කරලා තියෙනවා, ශාසන පුනර්ජීවනයේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරනු පිණිස මෙම ප්‍රතිපත්ති සංවර්ධන කතිකාවත අභිනව පාලක මහා සංඝ සභාව වෙත ගෞරවයෙන් ශාසනාලයේ පෙරටුව පිළිගන්නනු ලැබේ කියලා. ඒ වගේම ඊළඟට සඳහන් කරලා තියෙනවා, නිකාය කතිකාවතේ 78 කතිකාව පටිපත්ති සංවර්ධන සභාවේ පරමාර්ථය ස්වනිකායික භික්ෂු සාමණේරවරයන්ගේ විනයානුගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර සංරක්ෂණයෙන් හා සංවර්ධනයෙන් සන්තෘප්තිමත් ඵලදායී පැවිදි ජීවිතයකට මඟ පෙන්වීම
පටිපත්ති සංවර්ධන සභාවේ පරමාර්ථය වෙයි කියලා. අපි වාර්ෂිකව නිකාය දිනය අනුස්මරණය කරනවා. ඒ ආදිකතුරුන් වහන්සේලාගේ අරමුණු සිහිගන්වා ගැනීම පිණිස කුමන කාරණයක් නිසාද රාමඤ්ඤ මහානිකාය ආරම්භ කළේ කියලා ආරම්භ වුණේ කියලා උන්වහන්සේලා දරන ලද ඒ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව කළ කාර්යභාරය පිළිබඳව නැවත වතාවක් සිහිගන්වාගෙන මේ නිකාය නැවත ප්‍රකෘතිමත් කරලා මේ තියෙන අඩුපාඩුකම් සකස් කරගෙන කිරීම සඳහා තමයි ඒ බඳු නිකාය දින උත්සවයක් පවත්වන්නේ. ඒ නිකාය දින උත්සවයේදී ඉදිරිපත් වෙච්ච ප්‍රතිපත්ති සමූහය තමයි මේක සඳහන් කරලා තියෙන්නේ ශාසන පුනර්ජීවනය සඳහා අදාළ නිකාය තුල කළ යුතු ප්‍රතිපත්ති සංවර්ධනය. ඉතින් ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අභිනවයෙන්පත් වෙච්ච ගරුතර කාර්යක සභික ස්වාමින් වහන්සේලාගේත් විශේෂයෙන් දිසාපාලක ස්වාමින් වහන්සේලාගේ සහ අනුවිජ්ජක ස්වාමින් වහන්සේලාගේත් අනුග්‍රහය ලබා දෙන හැටියට ඊටාම කරුණාවෙන් සිහිපත් කරනවා. මේ සැරේ මේ තේරීම් බාර අනුකාරක සභාවේ වැඩ කටයුතු අපිට සිද්ධ කරන්න උගාක් අභියෝග මැද්දේ. මම හිතන්නේ අපට වරින් වර සමහර ස්වාමින් වහන්සේලා මේ තේරීම් බාර කටයුතු කල් දමන්න කියලා ඉල්ලීම් කරලා උපසම්පදාව කල් දමන්න කියලා කියනවා වගේම විශේෂාධිකාරී මණ්ඩලය එකහෙලාම මේක ප්‍රතික්ෂේප කළා කොහොම හරි මේක කරන්න ඕන කියලා. ඉතින් ඒ අභියෝගය බාර ගැනීමේදී හුඟක් අධ්‍යක්ෂින් තිබුණා අපේ තේරීම් බාර මණ්ඩලයේ අනුකාර සභාවේ ලේකම් හාමුදුරන්ට පූජ්‍යතර අකරැල්ලේ ඥානවත් ස්වාමින් වහන්සේ. උන්වහන්සේට පහුගිය වතාවේ තේරීම් බාර මණ්ඩලයේ ලේකම් වශයෙන් කටයුතු කළ මට මතක අවසානයේදී සභාවෙන් කියවුණ අවස්ථාවක මැතිවරණ කොමසාරිස් තනතුරට උනත් හොඳයි කියන එක කියවුණා සමහර හාමුදුරුවන්ගෙන්. ඇත්ත වශයෙන්ම මේක ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේ මේ වගකීම බාර අරගෙන හොඳ නායකත්වයක් ලබා දීලා කටයුතු කළා. උන්වහන්සේගේ අදහසක් තමයි මේ යෝජනාවක් ගෙනාවේ තෝරන දවසේම කාරක පාලක දිසාපාල ස්වාමින් වහන්සේලා සංඝ සභාවේ තෝරන වෙලාවෙම නම් කරගමු කියලා. ඒකත් පළවෙනි වතාවට මම දන්න හැටියට. ඒක අතිශයින්ම සාර්ථක වුණා. නැත්නම් අද මේ සභාව මෙච්චරකින්ම ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ අත්දැකීම් බැල අත්දැකීම් පදනම් කරන් කටයුතු කළේ. ඊට පස්සේ මේ අපේ විජිනිත්වත් ප්‍රධානියත් අලුත්ම වැඩක්. මේක මීට කලින් කවදාකවත් මෙහෙම එකක් කරලා නැහැ. පළවෙනි වතාවට. අතිපූජ්‍ය අනුනායක ස්වාමීන් වහන්සේලා, අධිකරණ නායක ස්වාමීන් වහන්සේ, මහෝපාධ්‍යාය ස්වාමීන් වහන්සේලා, පළාත් නායක ස්වාමීන් වහන්සේලා, මහා ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු නිලධාරී ස්වාමීන් වහන්සේලා මේ වර්ෂයේ දැන් මේ අලුතෙන්ම පත්වෙච්ච කාරක සංඝ සභික ස්වාමීන් දිසාපාලක අනුවිජ්ජක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පාලක සංඝ සභාවේ සියලුම සමාජික ස්වාමීන් වහන්සේ දැන් හැමදෙනා වහන්සේටම ඉතාම පැහැදිලි මේ කරුණු වරින් වර ප්‍රකාශ වුණා. මේ විදියට නිකායේ කතිකානුකූලව වර්ෂ 7කට සැරයක් ඒ පාලක සංඝ සභාව විසුරුවලා අභිනවයෙන් පාලක සංඝ සභාව පත් කරගෙන ඒ අලුතෙන්ම කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් තමයි මේ අවස්ථාවේදී සිද්ධ වුණේ. ඉතින් එහි වගකීම් ආදී පිළිබඳව කතා බහ කරනවා නම් ඒවට සෑහෙන වෙලාවක් යනවා. ඉතින් ඉදිරියේදී පුළුවන් ඒ කොටස් අයිති ස්වාමීන් වහන්සේලා ඉන්නවා. කාරක සංඝ සභාව වෙනම රැස් වෙනවා. සංඥා ලේකම් ස්වාමීන් වහන්සේ, පටිපත්ති ලේකම් ස්වාමීන් වහන්සේලා යටතේ දිසාපාලක ස්වාමීන් වහන්සේලා, අධිකරණ ලේකාධිකාරී ස්වාමීන් වහන්සේත් විශේෂයෙන්ම අනුවිජ්ජක ස්වාමීන් වහන්සේලා අපේ මේ පාලක සභාවට පත් වෙන අනුවිජ්ජක ස්වාමීන් වහන්සේලාගේ වගකීම තිබෙන්නේ නියෝජ්‍ය අධිකරණ ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ යටතේ ඒ සභාව පිහිටුවලා අධිකරණාංශය පිළිබඳව අධිකරණ ලේකාධිකාරීන් වහන්සේ ජෙට්ටානුවිජ්ජක මණ්ඩලයේ උපරිමාධික මණ්ඩලයේ කටයුතු මූලික වශයෙන් කරනවා. නියෝජ්‍ය අධිකරණ ලේකාධිකාරීන් වහන්සේ මේ පත්වෙච්ච අනුවිජ්ජක ස්වාමීන් වහන්සේලා එකතු කරලා ඒ පිළිබඳව දැනුවත් කිරීම ප්‍රාදේශික වශයෙන් කළ යුතු කටයුතු ඉදිරියට සිද්ධ කරනවා ඇති. කන්ති පරමං තපෝ තිතිකා නිපාණං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ ති පරං විහෙටයන්තෝ
අනූපවාදෝ අනූපගාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. ලංකාවේ ප්‍රධාන නිකායන් තුනක් බලපවත්වනවා. එයින් සියම් මහා නිකාය, අමරපුර මහා නිකාය, රාමඤ්ඤ මහා නිකාය කියන මේ ප්‍රධාන නිකායන් තුනක්. එයින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ඒකීය නිකායක් වශයෙන් ආරම්භයේ සිට මේ දක්වාම පවත්වාගෙන එනවා. වර්තමානයේ අප ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවිය දරන්නේ 14 වෙනි මහා නායක මාහිමියන් වහන්සේ. ඒ තමයි අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක මාහිමියන් වහන්සේ.
ඉතින් උන්වහන්සේ පත් වෙලා ප්‍රථමයෙන්ම කරපු කාර්යයක් හැටියට අපිට සලකන්න පුළුවන් වර්ෂ 7කට වරක් පත් කරන අප ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පාලක සංඝ සභාව තීරීම. ඒ කියන්නේ ලංකාවේ සංඝ සභා 48ක් පවතිනවා. ඒ 48න් 3 නමක් පාලක සංඝ සභාවට පත් කරනවා. එයින් එක නමක් කාරක සභික පදවියටත්, එක් නමක් දිසා පාලක පදවියටත්, එක් නමක් අනුවිජ්ජක අධිකරණ කටයුතු සඳහාත් පත් වෙනවා. ඉතින් ඒ පත් කිරීමේදී ප්‍රධාන වශයෙන් මාස 6කට පෙර කාරක මහා සංඝ සභාව රැස් වෙලා පාලක සංඝ සභාව විසිරුවීමේ නිවේදනය අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ විසින් නිකුත් කරනවා. ඊට පසු ඒ සඳහා සමාජිකයන් වහන්සේලා තේරීම සඳහා තේරීම් බහර මණ්ඩලයක්, තේරීම් බහර අනුකාරක සභාවක් පත් කරනවා. ඉතින් ඒ අනුව මේ අවුරුද්දෙත් දැන් මාස 6ක් පුරාවට මේ කාර්ය සිද්ධ කළා. ඒ තේරීම් බහර මණ්ඩලයත් තේරීම් බහර අනුකාරක සභාවත් එකතු වෙලා ලංකාවේ සංඝ සභා 48ටම වැඩම කරලා සමාජිකයන් වහන්සේලා තෝරාපත් කරගත්තා. අද දවසේ තිබුණේ සමාජිකයන් වහන්සේලා එක තැනකට රැස් කරලා උන්වහන්සේලාගේ පත්වීම් නිකාය මගින් අනුමත කරලා උන්වහන්සේලාට ලබා දිය යුතු නියුක්ති පත්‍රයක් සහ විජිනිපතක් ප්‍රදානය කිරීම. මීට කලින් එවැනි කාර්යයක් සිද්ධ වෙලා නැහැ. ප්‍රථම වතාවට තමයි විජිනිපතක් පිරිනැමීමේ කාර්යය සිද්ධ කළේ. එයින් බලාපොරොත්තු වෙන්නේ තම තමන්ගේ දායක දායිකාවන් තුළත්, තමන්ගේ ශිෂ්‍ය බාලාදීන් තුළත්, තමන්ගේ විහාරස්ථානයට තනතුරලාභී ස්වාමීන් වහන්සේ වැඩම කළාට පස්සේ උන්වහන්සේට යම් ගෞරවයක්, උපහාරයක් දක්වන්න පුළුවන් අවස්ථාවක් උදා කරගන්නත් ඒ තුලින් හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ අපේ කොළඹ 7 විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති විද්‍යාවේදී කම්මට්ටාන ආචාර්ය උඩුදුම්බර කාශ්‍යප නායක හාමුදුරුවන්ගේ ස්ථානයේ මුල් කරගෙන තමයි පැවැත්වුණේ අද උදේ හීල දානයත් 200කට අධික මහා සංඝරත්නයට හීල දානය පූජා කළා. ඒ වගේම උන්වහන්සේ විශාල ධනයක් විය බැහැදම් කරලා කොබ්බෑ කඩුවේ කෘෂි පර්යේෂණ ආයතනයේ ලබාගෙන අද ඒ ස්ථානයේ තමයි අපේ ප්‍රථම පාරක සංඝ සභාව රැස් වුණේ. ඉතින් ඒ රැස් සභාවට වැඩම කළ 200කට අධික මහා සංඝරත්නයට දාවල දානියත් පූජා කරලා පැමිණි සියලු මහත්තුරුන්ටත් ආහාර පිරිනමලා විශාල කර්තව්‍යයක් මේ ස්ථානයේ මගින් සිද්ධ කළා. ඒ සඳහා අපේ උඩුදුම්බර කාශ්‍යප නායක මාහිමියන් වහන්සේ තාම කැපවීමෙන් උනන්දුවෙන් ඒ කටයුතු සිද්ධ කළා. උන්වහන්සේටත් දායක සියලු දෙනාටමත් මේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තුනුඩුවන්ගේ සරණ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය 1863 ජූලි මාසේ 13 වෙනිදා අමගහවත්තේ ඉන්දාසපුර ඥානසාමි මහා ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච නිකාය. පිරිසුදු උපසම්පදාව මේ රටේ පිහිටුවීමේ අපේක්ෂාවෙන් තමයි උන්වහන්සේ මේ නිකාය පිහිටුවන්ට යෙදුනේ. මේ නිකාය පිහිටුවලා අද වන විට වසර 157ක් සම්පූර්ණත්වයට පත් වෙනවා. මේ නිකාය පාලනය වන්නේ ප්‍රධාන වශයෙන් මණ්ඩල 3කින්. විශේෂාධිකාරී මණ්ඩලය, කාරක සංඝ සභාව, පාලක සංඝ සභාව කියලා. විශේෂාධිකාරී මණ්ඩලය මාසයකට වරක් රැස් වෙලා නිකාය පරිපාලනයට අදාළ යම් තීන්දුව ගනු ලබනවා. කාර්ය සභාව මාස 3කට වරක් රැස් වෙලා ඒ ගන්න තීන්දුව ක්‍රියාත්මක කරනවා. ඒකට සඳහන් කරනවා විධායක සභාව කියලා. පාලක සංඝ සභාව මාස 6කට වරක් රැස් වෙනවා. එහි ව්‍යවස්ථාදායක සභාව විදිහටයි කතිකාවතට බලය ක්‍රියාත්මක කරන සභාව විදිහටයි පාලක සංඝ සභාව ක්‍රියාත්මක වෙන්නේ. පාලක සංඝ සභාවට ඒ නියෝජිතයන් තේරීම නිකායේ කතිකාවතට අනුකූලව අවුරුදු 7කට වරක් සිද්ධ වෙනවා. අද මේ ස්ථානයේ සිද්ධ වුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අවුරුදු 7කට පස්සේ ඉදිරි අවුරුදු 7 සඳහා අභිනව පාලක සංඝ සභාව තේරීමයි සිද්ධ වුණේ. අද මේ 2022 ජූලි 28 සිට 2029
ජූලි 28 දක්වා වූ අවුරුදු 7 සඳහා පාලක සංඝ සභාවක් පත් කර ගැනීම තමයි සිද්ධ වුණේ. නිකායේ ප්‍රාදේශීය සංඝ සභා 48ක් තිබෙනවා. ඒ 48න් ඒ නියෝජ්‍යයන් තෝරලා තමයි මේ පාලක සංඝ සභාව තෝරා ගැනීම සිදු වෙන්නේ. ඒ අනුකූලව මේ පාලක සංඝ සභාව තුළ නිකාය නියෝජනය කරන සභිකයන් වහන්සේලා 225 නමක් සම්පූර්ණත්වයට පත් වෙනවා. අද සිද්ධ වුණේ මේ රට පුරාම විසිරී පැතිරී තියෙන සංඝ සභා 48න් ප්‍රාදේශීය සංඝ සභා 48ක සඳහන් කරන්නේ. ඒ ප්‍රාදේශීය සංඝ සභා 48න් තේරිච්ච නියෝජිතයන් වහන්සේලා කාර්යසභික වශයෙන් දිසාපාලක අනුවිජ්ජක විදිහට කොටස් බවට පත් වන මේ පරිපාලන කටයුතු වල අදාළව උන්වහන්සේලා ඒ තනතුරු වලට පත් කිරීම තමයි අද සිද්ධ වුණේ. අපේ අතිපූජ්‍ය මහානායක මකුලෑවේ ශ්‍රී විමල මහානායක මාහිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස් වෙලා ඒ 225ක් පමණ වූ ඒ පාලක සංඝ සභික සමාජිකයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් අද ඒ පත්වීම් ලබා දීම තමයි සිදු වුණේ. නියුක්ති පත්‍ර ප්‍රදානය කියලා උන්වහන්සේලාට පත්වීම් ලිපියක් ලබා දීමත් ඊළඟට ඊට අදාළ විධිනිපත් පිරිනැමීමත් මේ අවස්ථාවේදී සිදු වෙච්ච බව විශේෂයෙන් සිහිපත් කරන්න කැමැතියි. පාලක සංඝ සභාව නියෝජනය වෙන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේගෙන්. ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 5 නමකින්, නිකායේ අධිකරණ නායක ස්වාමීන් වහන්සේගෙන්, ඒ වගේම නිකායේ අතිපූජ්‍ය මහෝපාද්‍යය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 21 නමකකින්, ඒ වගේම නිකායේ පළාත් සංඝ නායක ස්වාමීන් වහන්සේලා 8 නමකකින්, නිකායේ ලේකාධිකාරී මණ්ඩලයේ 15 නමකකින්, ඊළඟට මහානායක ස්වාමීන් වහන්සේ පත් කරන කාර්යසභික දෙනමකින්, ඒ වගේම කාරක සංඝ සභාව විසින් පත් කරන පාලක සභිකයන් වහන්සේලා 19කින්, මහානායක ස්වාමීන් වහන්සේගේ ලේකම් ස්වාමීන් වහන්සේ සහ මහා ලේකාධිකාරී ස්වාමීන් වහන්සේගේ ලේකම් ස්වාමීන් වහන්සේ කියන මේ ස්වාමීන් වහන්සේලා 225 නමෙන් තමයි පාලක සංඝ සභාව සංයෝජනය වෙන්නේ. පාලක සංඝ සභාව පාලක සංඝ සභාව නියෝජනය වන්නේ. එබඳු උත්තරීතර සභාවක් තුලින් මුළු රටටම ශාසනික සහ සමාජික ආගමික මෙහෙවරක්, නිකායික මෙහෙවරක් සිද්ධ වීම තමයි සිදුවෙන්න ලබන්නේ. ඒ නිසා අද දවසේ දේ කාර්යභාරය කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ස්ථානයේ අධිපති ස්වාමීන් වහන්සේ කර්මස්ථානාචාර්ය අපේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ සංවිධායකත්වයෙන් උන්වහන්සේ නිකායේ කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේ නමක්, ඒ වගේ මහානායක මහා ලේකාධිකාරී ස්වාමීන් වහන්සේගේ සහාය ලේකම් ස්වාමීන් වහන්සේ විදිහට උන්වහන්සේ මේ කාර්යභාරය මැනවින් සංවිධානය කළ නිසා අද මේ රට පුරාම වැඩමවන්ට යෙදුණු ඒ සියලු සමාජික ස්වාමීන් වහන්සේලාගෙන් යුක්ත අභිනව පාලක සංඝ සභාව පිහිටු බව අවුරුදු 7ක් සඳහා ක්‍රියාත්මක සිදු බව මේන් හැම දිනාටම දනුදන හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය නමින් නිකායක් ආරම්භ වෙන්නේ 1863 ජුලයි මාසේ 13 වෙනිදා. අඹගාවත්තේ ඉන්දාසප වරඥාන ස්වාමී මහානායක මාහිමියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම වරාපිටියේ ශ්‍රී සුමිත්ත පුවක් දණ්ඩාවේ පඤ්ඤානන්ද කියන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රාමඤ්ඤ නිකාය ආරම්භ වෙනවා. ගාල්ලේ මහමෝදර උදකුකේප නදී සීමාවේදී කරන ලද මේ උපසම්පදාවෙන්. එතැන් පටන් දැන් අවුරුදු 160කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කාලවකවානුව තුළ නිකායේ පරිපාලනයේ ක්‍රමානුකූලව විධිමත් වුණා. දැන් නිකායේ ප්‍රාදේශීය සංඝ සභා තියෙනවා 48ක් ලංකාව පුරාම. ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වෙන හැටියට සංඝ සභා 48ක් තියෙනවා. ඒ සංඝ සභා 48 තියෙන ප්‍රාථමික මට්ටමේ ඉඳලා තමයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරිපාලන ව්‍යුහය ගොඩනැගෙන්නේ. සෑම ප්‍රාදේශික සංඝ සභාවකින්ම නියෝජිතයන් 3 දෙනා ගානේ පත් වෙලා එනවා පාලක මහා සංඝ සභාවට. අද ජුලයි මාසේ 28 වෙනිදා අද විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කේන්ද්‍ර කරගෙන ඒ කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මේ මධ්‍යස්ථානයේහි පවත්වපු පාලක මහා සංඝ සභාව තමයි 2022 සිට 2029 දක්වා 7 වසරක පාලන කාලය සඳහා පත් කරගත්ත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරිපාලන ඒකකය පාලක මහා සංඝ සභාව. එතකොට මේ ප්‍රාදේශීය සංඝ සභාවකින් නියෝජිතයෝ 3 දෙනා ගානි පත් වෙලා එන්නේ. එක්කෙනෙක් කාරක සංඝ සභික ස්වාමින් වහන්සේ, එක්කෙනෙක් දිසාපාලක ස්වාමින් වහන්සේ, එක්කෙනෙක් අනුවිජ්ජක ස්වාමින් වහන්සේ. එතකොට උන්වහන්සේලාගේ සංයුතිය තමයි පාලක මහා සංඝ සභාව කියලා කියන්නේ. පාලක මහා සංඝ සභාවට සියලු මේ දෙනා සහභාගී වෙනවා නම් 207 නමක් වෙනවා පාලක සංඝ සභාවේ සමාජිකයන් වහන්සේලා.
ඒ කියන්නේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ, ඒ වගේම අතිපූජ්‍ය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 5 ඒ වගේම අතිපූජ්‍ය අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම ලේකකාධිකාරී මණ්ඩලය මහලේකම් ස්වාමින් වහන්සේ, නියෝජ්‍ය ලේකම්වරු 2යි, සංඥා ලේකක ස්වාමින් වහන්සේ, නියෝජ්‍ය සංඥා ලේකම් ස්වාමින් වහන්සේ, අධිකරණ ලේකම් ස්වාමින් වහන්සේ, නියෝජ්‍ය අධිකරණ ලේකම් ස්වාමින් වහන්සේ, ඒ වගේම සංවර්ධන සභා 4ක් තියෙනවා. පරියත්ති සංවර්ධන සභාව, පටිපත්ති සංවර්ධන සභාව, නිකාය සංවර්ධන සභාව, සමාජ සංවර්ධන සභාව කියලා. එතකොට ඒ සභාවේ ලේකකාධිකාරී වහන්සේලා 4 නියෝජ්‍ය ලේකාධිකාරී වහන්සේලා 4 එතකොට ඒ විදිහට ලේකාධිකාරී මණ්ඩලයේ ඉන්නවා 15 නමක්. ඒ වගේම පළාත් නායක ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඊළඟට කාරක සභික දිසාපාලක අනුවිජ්ජක ස්වාමින් වහන්සේලා. අන්නේ ඒ ස්වාමින් වහන්සේලාගේ සංයුතිය තමයි පාලක මහා සංඝ සභාව කියලා කියන්නේ. ඒ රැස්වීම තමයි පළවෙනි රැස්වීම. 2022කින් ආරම්භ වෙලා 2029න් අවසන් වෙන ඒ පාලක මහා සංඝ සභාවේ පළවෙනි රැස්වීම, සමාරම්භක රැස්වීම තමයි අද මේ ස්ථානයේහි පවත්වන්නට යෙදුනේ. ඒ වගේම අද පාලක සංඝ සභාවේදී ඒ පත්වෙච්ච ස්වාමින් වහන්සේලාට නියුක්ති පත්‍ර ප්‍රදානයක් කළා. ඒ නියුක්ති පත්‍රය කියන්නේ උන්වහන්සේ අහවල් තනතුරට පත් වුණා සහ ඒ තනතුරේ කාර්යභාරය සඳහන් කරලා උන්වහන්සේට නිකුත් කරන සහතිකය. එතකොට ඒකේ උන්වහන්සේ ලැබපු පදවිය පිළිබඳව සඳහන් තියෙනවා. උන්වහන්සේ නියමිත කාර්යභාරය ඉටු කළ යුතුය කියන මේ වාක්‍ය සඳහන් වෙලා තියෙනවා. අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේගේ සහ මහලේකාධිකාරී නායක ස්වාමින් වහන්සේගේ අස්සනින් තමයි ඒ සහතිකය නිකුත් වෙන්නේ. ඒ නියුක්ති පත්‍රය වගේම අද මේ විජිනිපතක් ප්‍රදානය කරන්නට යෙදුණා. ඒ විජිනිපත ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායක සභාවේ ගරු සභාපතිතුමා, ප්‍රධාන සභාපතිතුමා, දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා සම්බන්ධ වුණා. එතුමාගේ අතින් තමයි විජිනිපත් ප්‍රදානය සිද්ධ කරන්නට යෙදුනේ. ඒකෙන් සංකේතවත් කරන්නේ ඒ පත්වෙච්ච පදවියට අදාළ නියමිත කාර්යභාරය නිසියාකාරව ඉටු කිරීමට අදාළව උන්වහන්සේට නායක පදවියක් වගේ පදවී ප්‍රදානය තමයි අද දවසේදී සිද්ධ කරන්න යෙදුනේ. ඉතින් උන්වහන්සේ යනුව තමන්ට පැවරිච්ච, තමන් වහන්සේට පැවරිච්ච කාර්යභාරය ඉටු කරනවා. ඒ සංඝ සභාව තුළ වගේම සමස්ත නිකායේ අභිවෘද්ධිය පිණිස ඒ පදවියේ තමන්ට පැවරිච්ච වගකීම් සම්භාරය යොදවනවා. ඒ කටයුත්ත අද දවසේදී සිද්ධ කළා. ඒ නියුක්ති පත්‍රය සහ විජිනිපත ප්‍රදානය කිරීම.